වෙලා යාළුවනේ. ඉතින් කොහමද ඔයාලට හැමෝම පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මම අද පොඩි ගමනක් යන්න හදන්නේ. ඉතින් තනියම තමයි යන්නේ. ඉතින් මම ටිකක් බයමුත් ඉන්නේ. මොකද මම තනියම කවදාවත් බස් එකේ ගිහිල්ලා නැහැ. ඉතින් මම මෙහෙ අපේ ටවුම වටේ තමයි එහෙ මෙහෙ තනියම යන්නේ. ඉතින් පළවෙනි පාරට තමයි මේ විදිහට මම යන්නේ. ඉතින් ටිකක් හිතේ බයක් තියෙනවා. මම තාම හරියට යන්නේ කොහෙද කියන්න තාම දන්නේ නැහැ. ඉතින් හිතිච්ච දිහාට යනවා. බලමු ගිහිල්ලා මං අතරමං වේද මට මොකක් වේද? ගිහිල්ලා බලමු අපි. යාළුවනේ මෙතන මේ ඉස්සරහ තියෙන ටීවී එකේ වැටෙනවා මේ යන්න ඕන බස් එක. ඔන්නයන් පැත්තට තමයි මම දැන් යන්න හිතාගෙන ඉන්නේ. බස් එක තියෙන්නේ 2:40ට 13 අංකේ. මෙතන තියෙන බස් එකක් 13 ගහලා මේ බස් එක තමයි දැන් මෙතනට ඉන්නේ. යන්න ඕනේ ඒ බස් එකේ තමයි. දැන් මේ පෝලිං ගිහිලා අපි ඉන්න ඕනේ මෙතන පෝලිමට. බලමු දැන් ගිහිල්ලා කොතනින් බහගයිද මම බස් එක මෙතන මේ රතු පාට බටන් එකක් තියෙන අන්න ඒක ඔබන්න ඕන. ඒක ඔබපුවාම තමයි බස් එක අපිට ඕන තැනින් නවත්තන්නේ. ඒකත් හැමතැනම නතර කරන්නේ බස් හෝටලෙම විතරයි නවත්තන්නේ. අපි බහිනකොටත් කාඩ් එක අනිවාර්යෙන්ම මේ ටැබ් කරන්න ඕනේ. නැත්තම් සම්පූර්ණ ගමනේම යන වියදම මේ කපා ගන්නවලු. අපි මගකින් ටැබ් කරපුවාම ඒ අදාළ ගාන විතරක් මාළු කපෙන්නේ. යාළුවනේ මම බස් එකෙන් බැස්සා. ඔන්චන් කියලා කියපු නිසා බැස්සා ඉතින්. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මට අරහරිය පෙන්වන්න බැරුණා. හරීම ලස්සනයි මල් හදලා තිබ්බේ. මේ දැන් මම ඔන්න බැහැලා ඉන්නේ. මං කලින් ඔන්යන් වලට ඇවිල්ලා තියෙනවා. හැබැයි හස්බන්ඩ් එක්කනේ ආවේ. මට මගක් වෙනකම් පාර ටිකක් මතක තිබ්බා. මෙහෙ අර බහින්නත් බයයි හෝල්ට් වලනේ බස්සන්නේ හරියටම. මං ඉතින් හෝල්ට් තියෙන දන්නේ නැහැ. මේ ඒ නිසා අතන බැස්සේ ඉතින් කමක් නැහැ. ඉතින් දැන් යන්කො පයින් පොඩ්ඩක් බලන්න මොනවද තියෙන්නේ කියලා. මම මාකට් එකක් පැත්තට ඇවිල්ලා තියෙන යාළුවනේ. යන්කො බලන්න මොනවද තියෙන්නේ කියලා. මේ බලන්නේ යාළුවනේ. මේ යාළ මරන්න ගන්න අයද දන්නේ. මෙතන ඉන්න පණුව බේසමක් තියෙනවා. ජීන්ස් එන්නල කරවිල මෙතන තියෙනවා කොසු පිළිතල වගේ දේවල්. අපතන බාස්කට් එකේ තියෙනවා මාළු අල්ලන දේවල් මෙතන තියෙනවා මම හිතන්නේ. එළවලු තියෙනවා. කරවල වර්ග තියෙනවා. රෙප්පු කඩයක් තියෙනවා. අර පැත්තේ තියෙනවා කෑම ಜಾති. මට ගොඩක් ඕන වෙලා තිබ්බේ වීදි කෑම කන්න. මෙතන තියෙන කෑම ಜಾති
මේකක් ගත්තා බලමු කාලා. Olmaya. මේකක් ගත්තා මේකක් ගහ කොහොමද දාන්නේ බලමු. ආයෙත් රස්සර මල් තියෙනවා. මේකත් තමයි මම ගත්තේ මේක චොන් දෙකක් වුණා. රහයි හැබැයි. මේ මාකට් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ වටෙන් කැරකිලා. ආසියා මාට් එක. මේකේ මොන හරි බඩු ටිකක් ගන්නත් ඕන ගෙදරට. ආසියා මාට් එකත් හම්බුණා. ඊට පස්සේ ඉතින් මම ගෙදරට බඩු වගේක් ගන්න ඕන වෙලා තිබුණා. අපි සාමාන්‍යයෙන් ලංකාවේ දේවල් ගෙන්න ගන්න වෙනදාට ගෙදරටම ගෙන්න ගන්නවා. අද ඉතින් ආසියා මාට් එක ළඟටම ආපු නිසා මට හිතුණා බඩුත් ගත්තා නම් හොඳයි කියලා. ඉතින් මේ බඩුත් දැන් ගත්තා. යංකෝ මොන හරි දැන් බීලා හරි කන්න හරි මොන හරි බලන්න. ආසියා මාට් එක ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් මම ගත්තේ මොනවද? ඒක ඇතුලේ කොයි වගේද කියන්නේ ඉතින් මම වීඩියෝ කරගුවේ නැහැ. දැන් මම බස් එකට ගිහින් ඉන්නේ. මගේ බස් අංකය අංක 13 නේ. ඉතින් 13 එනවා 4:45ට. දැන් වෙලාව 4:00යි. තව විනාඩි 15කින් මගේ බස් එක එනවා. ඊට ඉතින් මම ආපහු යනවා. ඉතින් හිතුවටත් වඩා මගේ පළවෙනි ගමන ඇත්තටම ගොඩක් හොඳයි. මම බලාපොරොත්තු ඉන්නවා තවත් එක තැන්වල යන්න. ඒ කියන්නේ මේ වගේ ළඟාක පැති වලට නෙමෙයි. බුසාන් වගේ පැති වලටත් යන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් ගිහිල්ලා හොඳ අත්දැකීමක් ඉතින් ලබා ගන්න පුළුවන්. ඒ වගේ මම හිතනවා කවදා හරි කොරියාවට එන්න කවුරු හරි ඉන්නවා නම් ඉතින් එකපාරට කවුරුත් ඉගෙන ගන්න නැහැනේ. ඉතින් ඇවිල්ලා පොඩ්ඩක් අත්දැකීමක් ගන්න එපා. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ වලින් කවුරු හරි මොකක් හරි දෙයක් ඉගෙන ගනින් කියලා. ඉතින් යාළුවනේ ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහින් එන්න.